දැම්ම රිසල්ට්ස් එනවා කියලා බය නොකානෝ බී බය වෙලා වැඩ කරන්නද එහෙම ඉන්න එපා. රිසල්ට්ස් එන්න කිට්ටුනාම කියන්න ඒතකොට බය වෙන්න. දැම්ම මේ ඕනේ නැහැ. අර මම දැක්කද අද එයිද දැන් අද රිසල්ට්ස් එනවද කිය එහෙම කතා කරලා ඉතින් බය කරන්නේ වුණුත් ඉන්නවනේ බය කරන්නත් මමත් මේ බලන් ඉන්නේ රිසල්ට්ස් එකක් අර ස්පෙෂල් මීටින් එකක් ගන්න තියෙනනේ කාලෙක ඉඳන් රිසල්ට්ස් පරක්කු වෙන හැටියට ස්පෙෂල් මීටින් එකක් පරක් කරනවා මොකද 20 කිවට 20 නම් එහෙම තේත් එන්න පුළුවන් තත්ත්වයක් නැහැ අප්‍රේල් 27 28 වගේ තමයි මේ සති 30ට F3 ඒ 3ම නැතත් ඒ 2යි B එක එහෙම කරපෙවුන් ඉන්නවා නාවි ඉඳහල්ලා මං අර තියරි එකේ නම් කිව්වා තව සති 30යි තියෙන්න ඕගොල්ලන්ට ඒ ලෙවල් වලට තව සති 30යි තියෙන්නේ ගණන් කරා. අපි ඇග්‍රි බොරුවට නේ කියන්නේ. මේකුත් තිබ්බා. නෑ සති 30 කියන්නේ මෙහෙමයි. එහෙම අර එකපාර ඇව්වම් බය හිතන කාලයක් තමයි. නමුත් සාමාන්‍යයෙන් සත්ස කිවට 20 නම් එහෙම තේත් එන්න පුළුවන් තත්ත්වයක් නෑ. අප්‍රේල් 27 28 වගේ තමයි මේ 30ට F3 ඒ 3ම නැතත් ඒ 2යි B එක එහෙම කරපෙවුන් ඉන්නවා. සති දැම්ම රිසල්ට්ස් එනවා කියලා බය නොකානෝ බී බය වෙලා වැඩ කරන්නද එහෙම ඉන්න එපා. රිසල්ට්ස් එන්න කිට්ටුනාම කියන්න ඒතකොට බය වෙන්න. දැම්ම මේ ඕනේ නෑ. අර 3ට නෙමෙයි සති 30ට. සති 30ට මේ සති 3ට නම් අමාරුයි. අර සතියෙන් ඒ ලෙවල් කරන්න පුළුවන් කියලා අර කියපු විදිහට තමයි කියන්නේ. කොහොමද මේ සති 30කට පුළුවන්. F ඒ කියන්නේ මේ පුළුවන් කියන්නේ easy. එහෙම නෙවෙයි. මාර අමාරුයි. හැබැයි කරගන්න පුළුවන්. දැන් මම මේ ඉන්නේ මමත් මේ බලන් ඉන්නේ රිසල්ට්ස් එකක් අර ස්පෙෂල් මීටින් එකක් ගන්න තියෙනනේ කාලෙක ඉඳන් රිසල්ට්ස් පරක් වෙන හැටියට ස්පෙෂල් මීටින් එකක් පරක් කරනවා. මොකද රිසල්ට්ස් ආපු ගමන් ආයෙ ওই ස්පෙෂල් මීටින් එක ගන්න ඕනේ. ඔය දෙකේම මට එකම ටික තමයි කියන්න තියෙන්නේ. මොකද මොක්කු වුණත් විභාගෙට තියෙන අන්තිම මාස හතේ වැඩ කරන්න ඕනේ එක විදිහකට කවුරු වුණත්. රිසල්ට්ස් ආපේ උන්ද නැති උන්ද කියලා එකක් නැහැ. කවුරු වුණත් උපරිම දෙන්න පුළුවන් දේ දීලා කරන්න බෑ. ඔක හින්දා මේ රිසල්ට්ස් එන්න සතියක් විතර කලින් තියලා ආයෙ රිසල්ට්ස් ආවට පස්සේ ආයෙ මීටින් එකක් ගත්තම එහෙම වැඩකුත් නැහැ. නිකන් ස්පෙෂල් මීටින් විතරයි ගන්න වගේ වෙනවනේ. ඒ හින්දා මේ ඉන්නේ දැන් අවුරුද්දට කලින් එනවා කියලා නිවුස් එකක් ගියා. ඒ හින්දා හිටියා අවුරුද්දට කලින් ගන්න ආවේ නැහැ. 20 කිවට 20 නම් එහෙම තේත් එන්න පුළුවන් තත්ත්වයක් නැහැ. අප්‍රේල් 27 28 වගේ තමයි මේ ගොඩක් කියන්නේ. අර මම දැක ළමෙක් කිව්වා 25 එනවා කියලා නිවුස් එකක් කියලා. ඒක නම් දන්නේ නැහැ කොහොමද කියලා. බොහෝ විට ඉඩ තියෙන තව 7කින් විතර. එතකොට අමහරක් විතර ලබන සෙනසුරාදා මේකට එද්දිත් රිසල්ට්ස් නැතුව අපි ඉන්නත් ඉඩ තියෙනවද? අද කවද්ද 20ද? ලබන සෙනසුරාදා රිසල්ට්ස් එන්නත් ඉඩ තියෙනවා. සෙනසුරාදා රිසල්ට්ස් දාන්න යන්නේ නැහැ උරන්නේ. සාමාන්‍ය ඉරිදා නම් දාලා තියෙනවා එකපාරක්. නැත්තම් සාමාන්‍ය සතිය දවසක තමයි දාන්නේ. දාන්නේ නැහැ. කොහොමරි ලබන සෙනසුරාදා වෙද්දී ඒත් රිසල්ට්ස් ඇවිල්ලා නැති වෙනත් ඉඩක් තියෙනවා. එහෙනම් මේ දැම්ම රිසල්ට්ස් එනවා කියලා බය නොකානෝ බී බය වෙලා වැඩ කරන්නද එහෙම ඉන්න එපා. රිසල්ට්ස් එන්න කිට්ටුනාම කියන්න ඒතකොට බය වෙන්න. දැම්ම මේ ඕනේ නැහැ. අර මම දැක්කද අද එයිද දැන් අද රිසල්ට්ස් එනවද කිය එහෙම කතා කරලා ඉතින් බය කරන්නේ වුණුත් ඉන්නවනේ බය කරන්නත් හරි. බය කරගෙන ඉන්නවා මේ තාම නැහැ ළඟක් නැහැ. හින්දා ඒ ගැන දැන් හිතේ තින්න එපා. මේ වැඩ ටික කරගෙන යන්න. හරි. රිසල්ට්ස් එන දවසට ඒකට බය වෙමු. කොහොමද අර මට කියන්න ඕන එක තමයි අර සති 30ක් කිව්වම ඒකට බය හිතෙනවා. ඉතින් බය හිතෙන එක හොඳයි. ඒක පාවිච්චි කරලා හරි කල් ක්‍රියාව හරි ගස්ස ගන්නව නම් ඉතින් මේ ඒ තියෙන කාලේ ඇතුලෙන් අපි දකිනවා යම් ළමයි ප්‍රමාණයක් ඉන්නවා රිසල්ට්ස් උත් ආවට පස්සෙත් සමහරක් S1යි F2 වගේ රිසල්ට්ස් අරගෙන සමහරක් වෙලාවට මම ඔය කතා කරවලා එහෙමත් තියෙනවා ස්පෙෂල් මීටින්ග්ස් වල මම මේ පාරත් එහෙම ළමයි හම්බුනොත් මම කතා කරවන්නම් ඒ රිසල්ට්ස් ආවට පස්සේ ගන්න ස්පෙෂල් මීටින් එකේ සාමාන්‍යයෙන් එහෙම ළමයෙක් දෙන්නෙක් මම කතා කරවනවත් එක්ක ඔය ගිය පාරද ඊට කලින් පාරද මතක නැහැ කෑගල්ලි ළමයෙක් ඔෂාන් කියලා කතා කරේ F2යි S1යි ෆස්ට් එක ඊළඟ එක A2යි B1යි ජපුර හරි මොරටු නෙවෙයි මතන ජපුරද ගොඩ ඉංජිනේරිං සිලෙක්ට් වුණා. ඉතින් අර එහෙම තියෙනවා. ඉතින් එහෙම වෙනස් කරන උන් ඉන්නවා. ඒත් අර කිසිම මීටර් නෙ එහෙම නෙවෙයි O level උත් ඒ 6ක් 17ක්ද තියෙන. එහෙම අර මාරම level එකේ එහෙම කරපෙවුන් නෙවෙයි. අතෑරලා දාලා මෙලෝ දෙයක් කරගන්න නැහැ කියලා ඔහේ දාලා ඉන්නේ උන්. අර ඒ වෙනස් වීම තමයි යෝන්නේ. ඒ කියන්නේ වාගේ මහා ලොකු රිසල්ට්ස් වල වෙනසක් ඕන නම් වාගේ ජීවිතෙත් මහා ලොකු වෙනසක් වෙන්න ඕනේ වැඩ කරන විදිහේ. සියලු අවු අතෑරලා වෙනම සම්පූර්ණයෙන් ආයි ජීවිතයක් නැහැ. ඒ ලෙවල් විතරයි වගේ මට්ටමට වෙනස් වෙන්න ලෑස්ති නම් ඉතින් ඒ කමිට්මන්ට් එක දෙන්න ගොඩක් කියන්න බෑ. මොකද මම මොකද දවලුත් කිව්වා දැන් මම ඉස්සරහට ස්පෙෂල් මීටින් එකත් මේක වැඩිපුර විස්තර ඇතුව කියන්නම්. ඔයාලගේ වයසත් එක්ක ඔයාලා මාර ඩිස්ට්‍රැක්ටඩ්. ඕගොල්ලන්ගේ ඔළුව තියෙන්නේ වෙන ලෝකවල. එහෙම යන්න ඉඩ වැඩිම වයසක් මේක. ඒ වයසටම තමයි ඒ ලෙවලුත් ඇවිල්ලා තින කරන්න දෙයක් නැහැ ඉතින්. අනිත් උන් වෙන වයසක ඉඳන් ඒ ලෙවල් කරනව නෙවෙයි. හැම එකම ওই වයසෙන් ඉන්නේ. ඉතින් එහෙම තියද්දිත් යම් ප්‍රමාණයකට පුළුවන් වෙලා තියෙනවනේ තමන්ගේ පොඩි වෙනම ඩිසිප්ලින් එකක් තියාගෙන වෙනම තමන්ගේ වැලියුස් ආරක්ෂා කරගෙන මේක කරන්න පුළුවන් වෙනවා. තව ප්‍රමාණයකට ෆුල් ඩිස්ට්‍රැක්ටඩ් අරකයි මේකයි යම් දේවල් ටිකක් ලොකු කරගෙන ඒක ඇතුලේ ඇත්තම ලොකු දේ අමතක කරගෙන ලොකු පසුතැවීමක් අන්තිමට ඉතුරු කරගන්නවා. ටික කාලයක් ඇතුලේ ලොකු දේවල් කොහොමත් පොඩි වෙලා පේන්න පටන් ගන්නවා. අර පසුතැවීම එන්න දරුණු වෙන්න පටන් ගන්නවා. ඕකනේ සාමාන්‍ය යන සයිකල් එක. එහෙම වෙච්ච අයලා කළා ඇති අහලා බලන්න. හරි. එතකොට ඒ ඩිස්ට්‍රැක්ටඩ් ගතිය තමයි ඕගොල්ලන්ව මේකෙන් වළක්වන්නේ. IQ එක නෙමෙයි. ඔයාලගේ හැකියාව නෙමෙයි. එක එකාට තේරෙන මට්ටම් වෙනස් ඇති. එහෙම එකක් තියෙනවා. හැබැයි ඕන එකෙක්ගේ IQ එක මේකේ A level වල A3ක් දාන්න, A2යි B1ක් දාන්න, මෙඩිසින් ඉංජිනේරින් යන්න ඇති ඇත්තටම. හරි. මම කියන්නේ A2යි B1ක් දාගන්න නම්
O level ඉවර වෙලා A level වලට එන ඕන හේකුගේ IQ level එක ඇති. ඒක එහෙම ගොඩාක් අමාරු දෙයක් නෙමෙයි. අර ඩිසිප්ලින් එක ඕන මාර විදිහට. ඒ කියන්නේ වාට මාර විනයක් තියෙනවනේ ආව කන්ට්‍රෝල් කරගෙන යන්න. මේකේ අමාරු පාර්ට් එක ඩිස්ට්‍රැක්ෂන්ස් වලින් තමන්ව එකතු කරලා තියාගන්න එක. කියන්නේ ඇත්තම ඕගොල්ලොත් පිළිගන්නවා ඇති වැඩ කරන්න අමාරු එළියේ තියෙන ප්‍රශ්න නිසා නෙමෙයි. ඔයාලා හින්දානේ. ඔයාලම දන්නවා වැඩ කරන්න ඕනේ. ඒ වුණාට වැඩ කරන්නේ නැහැ නේ. හරි වැඩක්. එහෙමනේ වෙනවා තියෙන්නේ. නැතුව මේ එළියේ ප්‍රශ්නේ උඹලා කියයි එක එක හේතු. හැබැයි හරියට වෙනම කල්පනා කරාම වැඩ නොකරන්න 90 ගාණක්ම හේතුව ඔයා කරන්නේ නැති අමුතු නිකන් අද්භූත අභ්‍යන්තර ප්‍රතිරෝධයක් වගේ එකක් නේද? එතකොට මේකේ තියෙන්නේ ෆයිට් එක තියෙන්නේ වත් එක්ක. ඕක විසඳගෙන කොහොම හරි මේ වැඩේ වැලියු එක තේරුම් අරගෙන අර පලිබෝධ ටික අයින් කරලා මාස 6කට අවුරුදු 60 70ක ජීවිතයක මාස 6ක් කියන්නේ නොගිනිය හැකි තරම් කුඩා එකක් නේ. හරි. ඒ කෑල්ල බැරිද 100% දෙන්න? ඊටු සියලු පලිබෝධ අයින් කළා දාලා. බැරි නෑ නේ ඕගොල්ලෝ කරන්න නැති ප්‍රශ්නේ එතන තියෙන්නේ. ඒ හින්දා මේ ඒව කල්පනා කරලා එහෙම වෙනස් කරොත් මම වැඩිපුර කොහොමද කින්ද මම ඒ ටික ස්පෙෂල් මීටින් එකේ කියන්නම්. අර මේ දැන් කියන්නේ ඉතින් සතියක් වුණත් තීරණාත්මකයි. ඒකයි ඉතින් සති 30ක් තියෙද්දි සතියක් කියන්නේ 30න් එකක්. ඊළඟ සතියෙදි 29න් එකක්. හරි. එන්නේ ඉතින් යට තියෙන එක පොඩි වෙනවනේ. හරි. එතකොට මේ මේ වැඩේ බරපතල වෙනවා. එන්නේ ඉතින් 30න් එකක් කියන්නේ එළවල ලොකු පාට් එකක් ඒකයි. මේ වෙනකන් ඕගොල්ලෝ සමහරක් වෙලට දවස් පිටින් නාස්ති කරාට ඒකේ එළවල වලට පස්සේ කවර් කරගන්න තියෙන ඉඩ තියෙනවා. දැන් සති 30ක් තියාගෙන නාස්ති කරන දවසක් ආයෙ කවර් කරන්න බෑ ඉතින් ඈ. තර තමන් නාස්ති කරන විනාඩි 5ක් ගානේ ඔළුව ඇතුලේ හින ගින්නක් යන්න ඕන. මේ විනාඩි 5 ආයෙ අල්ලන්න වෙන්නේ නැහැ. ඒතර මේ විනාඩි 5 ඇතුලේ ඔයාගේ A level result එක අඩු වෙනවා. ඒතර A level result එකේ drop වීම ඔයාගේ අනාගතේ මාර ඛේදවාචක නිර්මාණය කරන්න පුළුවන්. ඒතර නාස්ති කරන හැම වෙලාවකම එහෙම හිත නාස්ති කරන්න. එහෙම හිතත් නාස්ති කරනවා කියලා කියන්නේ ඛේදවාචක ඕකේ ඛේදවාචක වලට අවුලක් නැහැ. මම නාස්ති කරනවා වගේ ගේම ඉල්ලක් නේද? කවන්නේ නැහැ. ඉතින් ඔයා ඒ කියන්නේ ඒක දැනගෙන කෙලව ගන්න අඩු ගානේ. ඒ කියන්නේ විනාඩි 5ක් ගන්න දැන් ඔය නාස්ති කරද්දී ඔක හිතෙනවනේ. ඒ කියන්නේ කාලකන්ණි වෙනකොට ඔක හිතෙනවනේ. ෆෝන් එක ඔබ ඉද්දි හිතෙනවනේ දැන් මම පාඩම් කරන්න ගත්තේ ඒත් මම මේ ෆෝන් එක ඔබ ඉන්නවා කියලා තමන් ගැන එන කලකිරීමක් එක්ක ෆෝන් එක ඔබනවා. ඕකනේ වෙන්නේ. ඒ කියන්නේ ඊටු ටිකක් බලයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. පසුතැවීමකින් ෆෝන් එක ඔබ ඉන්නවා. ඕකනේ කරන්නේ. ස්ටේටස් බලන්න ගත්තයි බල්ලා එනවා බලන්නේ. ඉතින් මෝඩ හරක දැන් පාඩම් කරන්නේ උදේ ඉඳන් හිතාගත්තේ වුනේ කී බලනවා. ඒක තමයි යන්නේ. ඒක තමයි හැටි. ඉතින් ඒවා සෝෂල් මීඩියා ඩිසයින් වෙලා තියෙනෙත් එහෙම තමයි. ඉතින් ඒවා යාළගේ බිස්නස්. ඉතින් යාළා උත්සාහ කරනවා යාළගේ බිස්නස් එක උපරිම ලෙවල් එකට හදන්න. ඒක ඇතුලේ යාළගේ බිස්නස් එක සාර්ථක වෙන්නේ මිනිස්සු එක ඇතුලේ නදවා තියාගත්තොත් තමයි. ඒකට කරන්න පුළුවන් උපරිම දන්න සෙල්ලම් ඔක්කොම බිලියන ගණන් වියදම් කරලා උන් කරනවා. ඉතින් අපිට බෑ ඒවත් එක්ක හැප්පෙන්න. අපි බොහොම පොඩි මිනිස්සු ඒගොල්ලෝ හදලා තියෙන ඇල්ගොරිතම් ඇතුලේ. අපි බුද්ධිමත් වෙන්න ඕනේ. ඒවට ඒ විනාඩි 5 කියන්නේ උගුලක් කියලා තේරුම් ගන්න. ඕකට විනාඩි 5න් ගිහිල්ලා ආපෙව් නෑ. හරිද? විනාඩි 5න් ගියපෙව් විනාඩි 50න් 60න් පැය ගණන් වලින් එන්නේ. ඒක තමයි යාළගේ මෙව එක. ඒකට යාළගේ බිස්නස් එක හදාගන්න, යාළගේ වෘත්තිය සාර්ථක කරගන්න ඒගොල්ලෝ මහන්සි වෙනවා. ඒත් ඔයාලට ඕනේ ඔයාලගේ වෘත්තිය සාර්ථක කරගන්න. ඕගොල්ලන්ට ඒකට අහු වෙන්නේ නැතුව ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ මේක පොඩ්ඩක් තියෙනවා. හරිද? ඒතර ඒවා කල්පනා කරලා කරන්න මම තව වැඩිපුර ওই රිසල්ට්ස් ආවට පස්සේ ගන්න ස්පෙෂල් මීටින් එකේ වැඩිපුර ඒවා ගැන කතා කරන්න. හරි. ඒක අද ඊයක වෙන දෙයක් නෙවෙයි රිසල්ට්ස් එන එක. තව කොහොම හරි ඉදිරි දවස් 10ක් ඇතුළත වගේ නම් රිසල්ට්ස් එයි. ළඟදීම ඒ කියලා 20න් පසු කියලානේ කිව්වේ. එහෙමනේ කියන්නේ පොඩ්ඩක් කාලේ ඉල්ල ගන්න 20න් පසු. නමාර අප්‍රේල් අග දෙීමට උපරිම උත්සාහ කරනවා කියලා එහෙම આવුත් එහෙම ගොඩක් වෙලාට මේයි තමයි හම්බෙන්නේ. කියන්නේ අර උපරිම උත්සාහ කරනවා වගේ આવුත් අමාරුයි. උත්සාහ කරනවා කිව්වොත් සමහර කෙනෙක් ඉන්න තියෙනවා. ඒවා අර ඒක හැසිරෙන විදි තියෙනවා. ඒවල බලමු ඉතින් කොහොමත් අද හෙට කියලා බයේ වැඩ කරන්න නැතුව ඉන්න එපා. සහ ඔය කාලේ මදිත් නැහැ. ඔය කියන්නේ අනේ ලේසි කියලා නෙවෙයි කියන්නේ. අපරාධනේ මෙච්චර කල් මහන්සි උනේ එහෙම එකක් නෙවෙයි කියන්නේ. හෙන්න ගේමක්, හෙන්නම ගේමක්. හැබැයි ඔයාට ඕකේ. ගොඩක් කෙවුන්ගේ මයින්ඩ්සෙට් එක කියන්නේ මතු පිටින් ඕන උනාට අභ්‍යන්තරිකව ඕන වෙලා නැති වගේ ප්‍රශ්නයක් ගොඩක් අයට තියෙන. ඇත්තටම ඕන නම් මේක හරියට තේරුම් අරගෙන ඔයා ලෑස්ති නම් ඒ කියන විදිහට කරන්න. ඔයා ලෑස්ති නම් ෆෝන් එකේ වෙන කිසිම දෙයක් එක විනාඩියක්වත් දවස පුරා නොකර මාස 6ක් ගත කරන්න. ඔයා ලෑස්ති නම් දැනට වාගේ කාලේ නාස්ති වෙන සියලු හේතු මාස 6කට ඒවට බ්‍රේක් එකක් දෙන්න පුළුවන්. ඒක කියන්න පුළුවන්. කරන්න බෑ. ෆෝන් එකක් අතාරින්න මොන අමාරුවක්ද තියෙන්නේ? තමන්ගේ කාල නාස්ති වෙන්න දැනට තියෙන හේතු ටික බලන්නකෝ. නිකන් මතක් කරන්න ප්‍රධාන හේතු 3ක් මතක් කරන්න. ඒව නතර කරන්න ලේසියක්ද? ඒකට මාර කමිට්මන්ට් එකක් එන ගටක් ඕනේ ඒකට. ඒක දෙන එකයි වැඩේ තියෙන්නේ. හරි. වා ඒකට ලෑස්ති නම් අපෝ මේ ඔය තියෙන සති 30න් සබ්ජෙක්ට් තුනම ෆේල් වෙන්න ඉන්න එක කියන්නේ. ඒ තුනම නැතත්. හරිද? ඒ දෙකයි B එකක්වත් අඩුම ගානේ යන්න නම් පුළුවන්. හරිද? ඒක ඕගොල්ලන්ගේ අතේ තමයි කතන්දරේ තියෙන්නේ. ඔයාලා තීරණය කරන්න. ඒ කියන්නේ නිකන් වෙන්නේ නැහැ. ඔයාගේ ජීවිතේ කන පිට හැරෙනවා නම් ඔයාගේ යන්න තියෙන රිසල්ට් එක කන පිට හැරෙයි. එහෙමයි වෙන්නේ. හරි. අපි යනවා බොයිල් නියම චාල්ස් නියම කිය පොඩි නියම වගයක් තියෙනවා වායු ගැන කතා කරද්දී එන ඒවා ගැන කතා කරන්න. මේ නියම බොහොම පරණ කාලේ හොයාගත්තුවා. PV සමාන NRT තියදී ওই නියම ඕනේ නැහැ.
අපි දැන් ඊළඟට ওই නියම දාලා අද සමහරක් විට බැරි වෙයි අපි ගණන් එහෙමත් හදන ওই නියම දාලා.